ලින්ක් එක නැද්ද මල්ලි? මං ගිහලා බලනම්කෝ ඒක හම්බුනොත් ලින්ක් එක තිබ්බොත් එවන්නේ. මේ මට බෝනස් එක හම්බුණා. ඒක දාන්න පුළුවන් නම් මට TikTok එකට හරි YouTube channel එකට හරි දාන්න. මේ මාස 4 අවුරුදු 4ක් ඇවිල්ලා අවුරුදු 4ෙම ඉල්ලලා මම ලියුම ලිව්වා. ඊට පස්සේ මට බෝනස් එක දෙන්න කියලා ගියා. එහෙදි බාබා මට මාස 3ක දෙන්නම් කියලා මට 420ක් මල්ලි බෝනස් එක දුන්නා. ඉතින් හැමෝටම මේ විදිහට පුළුවන් නම් try කරලා බලන්න කියන උත්සාහය තමයි මම මාස 3ක් තිස්සේම උත්සාහ කළා තමයි මම මේ බෝනස් එක ලබා ගත්තේ. මල්ලි මං ඇවිල්ලා අවුරුදු 4 මාරක් වෙනවා. ඊට පස්සේ මට බෝනස් එක ඉල්ලුවේ නෑ. මම ඊට පස්සේ මම බෝනස් එක ලියලා දැම්මා. ලියලා දැම්මට පස්සේ මේ කොයිද එම්බසින් කතා කරලා මාස 2යි මාස 7කට පස්සේ මට දිනයක් දුන්න 7 වෙනි මාසේ 26 වෙනිදා එන්න කියලා. ඊට පස්සේ බාවත් එක්කලා ගියාම මොකද බාබා කිව්වේ නේ බාබා වෙයි මලියුම ලියලා දැම්මේ. එහෙම කිව්වා. ඊට පස්සේ කොහොම හරි මම එම්බසියට ගියා. ගියාට පස්සේ එම්බසියෙන් මේ කතා කරලා මාස 4ක දෙන්න ඕන එක මට මාස 3යි ගානක මාස 3යික බෝනස් එක දුන්නා 420ක් 140 ගානේ. ඉතින් හරි සතුටුයි. ඉතින් හැමෝටම කියන්න තියෙන්නේ මල්ලි පොඩ්ඩක් දැනුවත් කරලා කියන්න. ලියුමක් ලියලා උත්සාහ කරලා එම්බසියට දාලා ඉතින් මගේ කැපවීම හින්දා මට දිනාර 420ක් අද හම්බුණා. ඉතින් සතුටුයි. ඉතින් ලක්ෂ 4යි ගානක් තියෙනවනේ. ඒක කියන්න මට ඕනකම තිබුණා. මම ඔයාලට සල්ලි දැම්මේ ඒකයි ඒ මට බෝනස් එක හම්බුණා කියන්න මල්ලි. හරි සතුටුයි. ඉතින් ඒක නිසා ඉතින් හැමෝටම කරන්න තියෙන්නේ ඉතින් ලියුමක් ලියලා කැපවීමෙන් එහෙම ඉතින් ඇහුවා බාබා මට කිව්වා මට ඉල්ලුවා නම් මන් දෙනවනේ කියලා. ඒ බොරුවට ඉල්ලුවා නම් දෙන්නේ නැහැ ඉතින්. දැන් කට්ටිය බලනවාද මොකක්ද මේ ප්ලේ කරපු වොයිස් කට් ටික කියලා. ඒ වොයිස් කට් ටික අහනකොටම ඔයගොල්ලන්ට තේරුණානේ මොකක් හරි. ඒ කියන්නේ ඒ තමයි මට යා වීඩියෝ එක දාන්න කියලා කියපින්නවා දැන් මම ඒක දැම්මේ නැත්තම් මම කිසිම කෙනෙක්ගේ දේවල් දාන්නේ නැහැ. මට දාන්න කියලා කිව්වොත් මම අනිවාර්යෙන් ඒක දානවා. මොකද ඒගොල්ලෝ කියන්නේ තව කෙනෙකුට දැනුවත් කරන්න මේ දේ කියන්න කියලා. සුබ දවසක් හැමෝටම 2026 අගෝස්තු මාසේ 5 වෙනිදාද අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එළිය කොහමද? ඔයගොල්ලෝගේ කාමරේ AC එකකට බාස්කට් එකක් තියලා තින්නේ. AC වලින් වතුර බේරෙනවා නැද්ද? ඉතින් පුදුම ප්‍රතුම පාරක් තින්නේ. මාර රස්නයක්. දැන් මේ කාමරේ හිටියට මේ AC එක වැඩ කරාට නිකන් අර අතපය නිකන් ඇලෙනවා වගේ ගතියක් තියෙන්නේ. ඉතින් පරිස්සමින් හොඳ නෑ මේක ඇඟට. විශේෂයෙන්ම සසෝනාබාධ පපුව අමාරු එහෙම තියෙන කට්ටියට මේක හොඳ නෑ. විශේෂයෙන්ම සෙම රෝග හුස්ම ගනිමේ අපවදාන් තියෙනවා නම් ඒගොල්ලෝ පරිස්සම් වෙන්න. මේ කාලගුණික තත්ත්වය ඇඟට එච්චර සුබදායක දෙයක් නෙවෙයි කියන එක හොඳට මතක තියාගන්න. ඒ වගේ තමයි රස්නේ ඉඳලා එල්ලා ෆ්‍රිජ් එක ඇරලා අයිස් වතුර බොන්න යන්නත් එපා. එතකොටත් ඔයාට පොඩ්ඩක් අවදානම්. ඒ වගේම තමයි මේ රස්නේ දාඩිය පොල් දාගෙන ඇවිල්ලා ඔයගොල්ලෝ සමහරකට බාත්රූම් එකේ බාස්කට් එකකට වතුර පුරවලා තියෙනවා නම් දුවගෙන වක් කරගන්න එපා ඇඟට. මතකයිනේ එකපාරක් වෙච්ච සිද්ධියක් මේක වෙට්ට කෙනේ. ඒ හින්දා ඒ වගේ දේවල් මේ දවස්වල පොඩ්ඩක් දැනුවත්භාවයෙන් ඉන්න. මුලින්ම මේ මතක් කිරීම කරේ දැනුවත් වෙන්න. ඉතින් මම මුලින්ම වොයිස් කට් ටිකක් ප්ලේ කරේ. මට මේ අපේ දන්න කියන අක්කා කෙනෙක් එයාට බෝනස් එක හම්බෙලා තියෙනවා. ඉතින් එයා විස්තරේ කිව්වානේ. ඉතින් එයා ගෙදරට කියලා නැහැ. කෙලින්ම මෙයා එම්බසියට කියලා තින්නේ. එම්බසියට කියලා මෙයා ලියුම ලියලා දාලා ඊට පස්සේ ඒගොල්ලෝ එක්කන් ගිහිල්ලා ඊට පස්සේ දැන් එයාට මාස 3කට සල්ලි හම්බෙලා තියෙනවා. එයාගේ ගෙදර. හැබැයි එයාගේ ගෙදර එහෙම වුණාට හැමෝගෙම ගෙවල් එහෙම වෙන්නේ නැහැ. හරිද? සමහරක් විට ඔයාගේ ගෙදර කියන්න පුළුවන් ලේස්ට්‍රෝ මිනුගුල් අනමායති ලේස්චතියාන අන කිලියොමති මාස් අන මායති එහෙම දේවල් කියන්න පුළුවන්. ඉතින් එහෙම තැන්වල ගන්න අමාරුයි කියලා තේරෙනවා නම් ඒක ඔයා කැමැත්ත. දැන් මම කිව්වට ඉල්ලන්න යන්නත් එපා. දැන් කවුරු හරි කියයි නෙමේ ඕගොල්ලෝ කිව්ව නිසා ඉල්ලුවේ කියලා ඒ වචනේ කියන්න එපා. මොකද ඒ වචනේ කියලා මේ ඔයාට මොන හරි ප්‍රශ්නයක් වුණාට මං එන්නේ නැහනේ. ඔයා අවුරුදු 2ක් වතන රැකියාව කරනකොට ඔයාට තේරෙන්න ඕනේ. ඉල්ලන්න පුළුවන්ද බැරිද? මේගොල්ලොත් එක්ක කතා කරලා බේරෙන්න පුළුවන්ද බැරිද? ලැබෙයිද නැද්ද? එහෙම කට්ටියගේ තැන්වල රැකියාව කරනකොට පොඩ්ඩක් පරිස්සමින්. හරිද? ඒක කවුරු කිව්වත් නැතත් ඔයා ඉන්න තැන
ඔයා දැනගන්න ඕනේ ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද බැරි තත්ත්වයක් තියෙනවද? පුළුවන් තත්ත්වයක් තියෙනවා ඉතින් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් ඒකට මොලේ පාවිච්චි කරන්න. හරිද? මොලේ පාවිච්චි කරන්න. ඉතින් මේ වෙනකොට මේ බෝනස් කතන්දරේ එළියට එන්නේ 2022 2022 මම හැමදාම කියන දෙයක් තමයි ඒකට හිටපු තානාපතිතුමා අපේ ජව්වාර් මහත්තයා තමයි මේක Facebook එකේ සටහනක් දාන්නේ. ඉතින් ওই සටහන දැම්මට පස්සේ ඒ දවස්වල ඉඳලා ඕකට මම හිටපු තැන මම අදටත් ඉන්නවා. ලැබිය යුතුයි නීත්‍යානුකූලයි. නමුත් මේක ලැබෙන්නේ නැති එක තමයි ප්‍රශ්න. ලංකාවට විදේශ විනිමය ඕන තරම් ලැබෙනවා. මේක හරියට ගත්තොත් මොකද අවුරුදු දෙකක් වැඩ කරලා යන කෙනෙකුට මාස දෙකක අමතර වැඩුපක් හම්බුණා කියන්නේ 120 ගානේ හම්බුනොත් 240යි. මේ වගේ මේකේ ඉන්නවා 1,75,000ක් විතර. ඒ 1,75,000 වැඩිම පිරිසක් ගෘහ සේවක සේවිකාවන් ඉන්නේ. ඉතින් මේක ලැබුණා කියන්නේ ලංකාවට අමතර ආදායමක් එනවා. හැබැයි ඒක ගන්න දැන් ක්‍රමයේ හදලා තියෙන එම්බසියෙන් ඒගොල්ලන්ට ලියුමක් ලියලා දෙන්න. ලියුමක් ලියලා දුන්නාට පස්සේ ඊට පස්සේ ඔයයි ඔයාගේ ගෙදර හිමිකවරු බාබා හෝ මාමා දෙන්නවම ගෙන්නනවා. ගෙන්නලා තානාපති කාර්යාලය හරහා ඒ දේ කතා කරලා ඔයාට අරගෙන දෙන්න වැඩ කටයුතු හදනවා. හැබැයි ඒ හදන කාල සීමාව තුළ ඔයාගේ ගෙදර කට්ටියගේ හැසිරීම ඔයාට සලකන විදිය ඒ දේවල් ඔයගොල්ලෝ තමයි අත්වෙන්න ඕනේ. මේ වීඩියෝ එක දාන අපිට ඒවට මොකුත් කියන්න බෑ. මොකද මම අර ඉස්සෙල්ලා කිව්ව කතාවද එතෙන්ට ආයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා ලියුමක් ලියලා දාලා ඔයගොල්ලන්ට බෝනස් එක ගන්න හිතෙනවා නම් තානාපති කාර්යාලය සම්බන්ධ කරගෙන ලියුම ලියලා දාලා තානාපති කාර්යාලයත් එක්ක කතා බහ කරලා තානාපති කාර්යාලයෙන් කරන්න ඕන වැඩ ටික ඔයගොල්ලන්ට කිව්වට පස්සේ ඒ විදිහට වැඩ කරන්න. එතනින් එහාට වෙන හැම දෙයකම ඔයා සහ තානාපති කාර්යාලය මැදිහත් වීමක් පමණයි වෙන්නේ. ඉතින් ගෙදර කට්ටියත් එක්ක ඔයා ඒක අරගන්න උත්සාහ කරන්න කියන එක මම කියනවා. ඔයා ඉන්න තැන අනුව හරිද? කිසිම කෙනෙක්ව පොළඹවනවා නෙමෙයි. තැනට සුදුසු නොවන බුද්ධිය පාවිච්චි කිරීම ඔබ සතුයි. හරිද? මං එදා හිටපු තැන තමයි අදත් ඉන්නේ. මේක ඉල්ලන්න ගිහිල්ලා ඉන්න තැන නැති වෙයි. රැකියා ප්‍රශ්න ඇති වෙයි. සමහරක් විට ගුවන් ටිකපත් හම්බෙයි. සමහරක් විට ඔයාව ණයට අඳුකල වගේ පෙනෙයි. සමහරක් විට දැක්ක වෙලාවට බණි. ඒ හැම දේවල්ම වෙයි. හරිද? එක එක්කෙනාට එක එක අදහස් තියෙනවා. තව කෙනෙකුට කියන්න පුළුවන් නෑ අපේ ගෙදර නම් ඕක හම්බෙන්නේ නෑ. ඉල්ලුවත් වැඩක් නෑ. මට අපේ ගෙදරින් මේ ඕකට වැඩි ගාණක් හම්බෙනවා. ඉතින් ඒ වගේ තියෙන කට්ටියට කිසි ප්‍රශ්නයක් නෑ. ඒක ඉල්ලන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අර කිව්ව විදිහට ලියුමක් ලියලා තානාපති කාර්යාලයට ඔය යොමු කරාට පස්සේ තානාපති කාර්යාලයෙන් ඔබට කරන්න ඕන දේවල් ටික කරනවා. ඉතින් ඒත් එක්කම ඕගොල්ලෝ මේ රටේ ඉන්නවා නම් ඕගොල්ලෝ දැන් ගොඩක් කට්ටිය කරන දෙයක් තමයි මේ අවුරුදු දෙක අවසානයේ ඕගොල්ලෝගේ කිසිම දෙයක් ඕගොල්ලෝ අලුත් කරගන්නේ නැහැ. එහෙම කරන්න එපා. ඔයා මේ රටවල වලට ඇවිල්ලා සේවය කරනකොට ඔයාගේ අනිත් ලේවි කියලා ටිකත් හරියට තියාගන්න. නිතරම අපේ පැත්ත අපි හදාගෙන තියාගන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු දෙක අවසාන නම් ඔයා එකම කපිල් ළඟ සේවය කරා නම් තානාපති කාර්යාලයට ගිහිල්ලා ඔයාගේ රක්ෂණය බඳගන්න. ඒකට දිනාර් 5කට අඩු මුදලක් තමයි යන්නේ. ඉතින් પાස්පෝර්ට් එක, බතා එක, ගෙදර බාබාගේ විස්තර ටික අරන් ගියාට පස්සේ ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ ඇග්‍රීමන්ට් එක උනත් ඒ වෙලාවේදී අලුත් කරගන්න පුළුවන්. එතකොට ඔයා මේ රටට ආවේ 120යි. දැන් ඔයා 140ට වැඩ කරනවා නම් ඔයාට 140ක වැටුපට ඒ ඇග්‍රීමන්ට් එක හදලා දෙනවා. හරිද? ඒකටත් අවශ්‍ය වෙන්නේ අර බාබාගේ බතාගේ එකයි ලියකියවිලි ටික එතන තානාපති කාර්යාලෙම හදාගත්තාට පස්සේ එතකොට ඔයගොල්ලන්ට දෙපාරක් යන්න වෙනවා. බාබාත් එක්ක ගියොත් එකපාරෙම බාබා අස්සම් කරලා දෙනවා. ඒ වෙලෙම හදා ගන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලෝ කියලා ලියකියවිලි ටික හදාගෙන නැවත ගෙදර හැරිලා බාබාට කියලා අස්සනක් ගහගෙන යන්න ඕනේ. ඉතින් මම එකපාරකුත් මේ ටික පෙන්නුවා. මේ තියෙන්නේ මම අලුතෙන් හදාගත්ත ඇග්‍රීමන්ට් එක. එතකොට මේකේ දැන් තියෙන්නේ මට දැන් ලැබෙන වටුප ඉස්සෙල්ලා මටත් වෙන්නේ පරණ ඇග්‍රීමන්ට් එක. ඉතින් මේ දේවල් මම වෙනස් කරා. ඉතින් මෙතන තියෙනවා මගේ බාබාගේ විස්තර, ඊට පස්සේ මගේ විස්තර, මම කරන රැකියාවේ විස්තර. ඒත් එක්කම මෙතන සටහන් කරලා තියෙනවා අර 2015 අංක 68 දරන වගන්තිය යටතේ ගෘහ සේවකයෙකුට සේවිකාවට ලැබිය යුතු වරප්‍රසාද ටික මේ තියෙනවා.
ඉතින් සම්පූර්ණ විස්තර ටික මෙතන තියෙනවා. අර ඕගොල්ලන්ට මේකත් හදා ගන්න ඕන නම් ඇත්තටම හොඳයි. ඊට පස්සේ ඉතින් මේ දේවල් ටික අරාබි භාෂාවෙන් මේ රටේ කට්ටියට අරාබි භාෂාවෙන් අපිට ඉංග්‍රීසි වලින් තියෙනවා. ඉතින් අපිටත් ඒක සිංහලට පරිවර්තනය කරලා හදා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික කරගෙන තියාගන්න නම් හොඳයි. ඉතින් මගේ ඇග්‍රීමන්ට් එක මම තව අවුරුදු 2කට හදාගත්තා. ඉතින් ඇග්‍රීමන්ට් එක හදාගන්න ඔයාගේ පාස්පෝර්ට් එක, ඔයාගේ පාස්පෝර්ට් එකේ කොපියයි, එතකොට බතාගේ කොපියයි, එතකොට ඔයාගේ කපිල්ගේ බතාගේ කොපියයි අරගෙන ගියා නම් ඔයාට ඇග්‍රීමන්ට් එක හදා ගන්නත් පුළුවන්. ඉතින් මම එකක් නෙමෙයි මම දෙකක්ම හදලා තියාගෙන තින්නේ. ඔරිජිනල් එකකුත් මල් ළඟ තියෙනවා, කොපියකුත් මල් ළඟ තියෙනවා. ඉතින් ඔය ඒක ඉතින් ලේසියෙන් ඉතින් ඔය දෙකක් ගහලා තියාගන්න. ඒ හින්දා මේ තියෙන ඔරිජිනල් එක, මේ තියෙන කොපිය, ඉතින් දෙකම මල් ළඟ තියෙනවා. ඉතින් කවදාද දවසක අපිට මේ දේවල් ඌමනා වුණේ තියාගන්න එපා නැද්ද? අපි දන්නේ නැහැ අපිට මොන වගේ ප්‍රශ්න වෙයිද කියලා. ඉතින් ඔයගොල්ලන්ටත් මම කියන්නේ අර අක්කා කරා වගේ අදහසක් තියෙනවා නම් බෝනස් එක ගන්න, ඉල්ලලා බලන්න, try කරලා බලන්න. ලැබුණොත් මොකක් හරි කහපාට කැලලක් හරි අරගෙන යන්න පුළුවන් නේ. මේක ඉල්ලන්න ගිහිල්ලා ප්‍රශ්න දාගන්න එපා. ප්‍රශ්න දාගෙන අපිට බනින්න එපා. නැත්තම් තොපින්ද තමයි මේක උනේ කියලා කියයි. මේක ජනතාව කුලප්පු කරන වීඩියෝක්වත් ජනතාව අපහසුතාවයටපත් කරන්න වීඩියෝක්වත් නෙවෙයි. ඉතින් අර අක්කගේ ඉල්ලීම පරිදි මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට තව කෙනෙකුට දැනුවත් වෙන්න කරේ. මොකද channel එකක් කරනවා කියන්නේ හරි විදියට කරගෙන යන්න ඕනේ. මොකද මේ රටවල තියෙන පරිසරය අපි 100% දන්නේ නැති උනත් 99% විතර දන්න නිසා එක තැන්වල එක විදිහයි. දන්නවද? මේවා කතා කරන්න ගොඩක් දේවල් කතා කරන්න අමාරුයි මෙහෙ ඉඳගෙන. ඒක දන්නවනේ. ඉස්සෙමින් ඉන්න කිව්වේ. එහෙනම් උත්සාහයි හැමෝටම.